ගහන එකට මේ වැඩි අල්ල ගන්න එක වැඩි. පැත්ත මාරු වෙන්න පියදිලක. ඊට මාරු වෙන්න. ගේන්න ඉනිමග. මාරු වෙන්න. මුදුකට ඕනේ නැහැ නේවන. මුදුගල නිකන් නගින්න ඕක අය. මුතුගල ෆෝන් එක බිම තියලා ගියා නම් හොඳ නැද්ද? ඒක තවම ආපේ අර. එකට එකයි තව එකක් තියන්නේ නෝ නේද? තව එකක් තියමු නේද? හරිනේ ඉතින්. දැන් එක එකනේ දිනුවේ. තව එකක් තියන්න වෙන්නේ. ඉස්සෙල්ල වැටුනේ පියතිරක නේද? නෑ තව එකක් තියන්න වෙනවා. දෙකේ දෙන්නනේ. මේක තමයි තීරණය වෙන්නේ. ඔයත් එන්න. පියා ඉස්සරට මේකෙන් වැටෙන කෙනා තමයි පරාදේ ඉන්න කෙනා තමයි දිනන්නේ. ඊළඟ වටේ යන්නේ ඈ. අනාමුත්‍ය දෙවියන් නාමයෙන් පරිවර්තනයට කැමැති තව තරග කරුණා තරග වාරියක් සිටිනවා නම් ඕ මේ උතන මේ ස්ථානයේ ගිහිල්ලා තරගයට සහභාගී වෙන්න උත්සාහ ගන්න කියලා ජයන්ත හරය කරන්න පොඩි දීමක් කරනවා. මුතුගල ඊළඟ වටේට ඈ. හරිද දෙන්න රෙඩිද? අත ගහකට පිටිපස්ස ගහගන්න. ලී අල්ලන්න බෑ. තරග කාර්යයක් සහභාගී සිටින බව කියනවා. ආයෙත් දෙන්නට බැලන් නෑ. තා එකපාරක් දෙමුකෝ. තා එකපාරයි දෙන්නේ. හරි. අනාමුත්‍ය දිනේ තරගයට සම්බන්ධ වෙන කැමති ගහන්න බෑ. ඊට විදිල්ලක බිමිල කා. දුර වැඩි. ඔය දුර වැඩි. එහෙනම් ලං වෙන්න ඉතින් දුර වැඩි. ඒකයි කිව්වේ. ඔය අනාමුත්‍ය බෙදීමේ තරගයට සහභාගී වෙන කරුවන් තරග කාර්යයක් අතාරින්න බෑ. දැන් නැද්ද? ඒ අතර තමයි අත ගලවන්න බෑ. අත ගලවන්න බෑ. කවන්නේ මේ අවසන් chance එක. අත රෙඩි වෙන්න. අත දාගන්න හරියට. ඔව් අත ගලවන්න බෑ. ගලවන්න බෑ. පටන් ගන්න හරි. වැඩි. පදින්නේ ගහන එක. නෑ එයාලා ඉන්නේ හැටි කොට්ටා පොරේ තරගයේ උණුසුම් ආකාරයෙන් මේ වෙලාවේ අපි බලන්න ඉඳලා බෑ ගහන්න ඕනේ. කාල වේලාව ගෙවී යන ජීවිතයේ තරගයේ අත දාගන්න පිටිපස්සට. කවුරුහරි කෙනෙක් ගහපල්ල එකක් ඉතිරි තරග වෙත යන්න අපි කාලය ඉතිරි කරගමු. අල්ලන්න. හරි. දෙකම. මචං ඉතින් කාපි ඈ. මේ ඔය පැත්තේ ඉඳ කවුරුද දෙන්නේ? ඉෂාන්ත අත. කියනවා මොකක්ද? රෙඩි වෙලා ඉන්න පස්සට ගනි. මල්ලි අත පස්සට. අත ඉන්න පිටිපස්සේ ගන්න. ඔව් එහෙනම්. ඔව් අන්තිම දින. එන්න හරිද? හරි.